ඔයාද ඩිලිවරි එකෙන් ආවේ පාර්සල් එක අරගෙන? මම නම් ඩෙලිවරි එකෙන් නෙවෙයි ආවේ මම බයික් එකෙන් ආවේ. මැඩම්ගේද පාර්සල් එක? ඔව් ඔව් මගේ තමයි. බලපංකෝ මේ ගොඩයන්ගේ පඬිතකම. හිටපංකෝ මං කරන්න. Is this the correct parcel? Did you come to the correct address? Can you understand? Huh? I can understand. Tell me the pin. Pin? Tell me the pin. P-I-N? Pin? එහෙම නෙවෙයි. තමුන්ට පින් කියලා කියව ගන්න දෝනි මල්ලව්ව. යකෝ මුන්ට හයර් එකට සල්ලි දෙන්නත් ඕනි මේ ආවම පින් ආනිසංස කරන්නත් ඕනි. මේක මාර වැඩක් වුණානි. පිස්සුද ගෑණියේ? ඔය පින් නම්බර් එක කියනවා මේ හයර් එකෙන් කරන්න. පින් නම්බර් එක එන්නේ තමුන්ගේ ෆෝන් එකට. ඒකද? ඉතින් තමස කලින් කියන්න බෑ. කලින් ඉඳන් කිව්වා තමුන්ට තේරුන්නේ නැහැ. අනේ මේ තමුන් කටවහගෙන ඉන්නවා. මෙතන කියවගෙන එන්නේ. කියවගෙන තමුන්නේ පඬිත ගෑණි. කවුද අපේ ගේ ඉස්සරහට ඇවිල්ලා අපේ මැඩම්ට සද්ද දාන්නේ? තමුන් දන්නවද මං කවුද කියලා? නෑ. ඒ කියන්නේ තමුන් දන්නේ නැහැ මං කවුද කියලා? දන්නේ. ඒ කියන්නේ තමුන් දන්නේ නැහැ මං කවුද කියලා? දන්නේ නෑ යකෝ. එහෙම තරකට ඔබ රංජන රාමනායකද? අම්මට උඩු මෙන්න මුගේ සද්දේ. මෙන්න මුගේ සද්දේ. මඩම් කරුණාකර පැත්තකට යන්න. තමුන් මෙයා වල්ලක. මැඩම් පැත්තකට යන්න. මැඩම් මේකට අත දාන්න එපා. මේක දැන් මගේ ප්‍රශ්නයක්. මේක මගේ ප්‍රශ්නයක්. අවුරුදු ගාණක් මේ හයියට හැදුනේ මේ වගේ අවස්ථාවක් වෙනකන් තමයි. අත මම මගේ වැඩ පෙන්නනවා. අත මම රස්සාවේ ගෞරවය රකින්නවා. යකෝ අපේ මැඩම්ට බයිනකොට අපේ මේ නහර කිපෙනවා. අද මම පෙන්නන්නම් මූට මගේ වැඩ. අද මේ ඌ ගියා වරෙන් ඇතුළට. එතකොට මැඩමුත් ගියා වරෙන්. කලින් කියන්නේ බෑයි බා. අපරාධ බොරුවට මේ කෑ ගැහුවේ. එතකොට තමුන්ගේ නම මොකක්ද? මේ සිරිල් මැඩම්. තමුන් කොල්ලෙක්නේ නේද? ඕ මැඩම්. එහෙනම් ඇයි තමුන්ට සිරිල් මැඩම් කියලා නම කියන්නේ? මේ ඔයන ඕනට තියෙන මොලේ ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. නෑ මැඩම් සිරිල් විතරයි නම. ඒක මිසක් මම මීටරේ හොඳේ මගේ කනෙටින් ගන්න හදන්න එපා. හරි මැඩම්. එතකොට තමුම මේ ගෙදරට දාලා තියෙන්නේ at what time? අනේ උදේ 8ටනේ මේ කෝල් කරලා මේ මෙහෙට එන්නේ කියලා ඔෆිස් එකෙන් කිව්වේ. පිස්සුනේ. මොකද්ද? නෑ සිරිල් මැඩම් අහන්නේ ඔයාව කොච්චර කාලෙකටද මෙහෙ වැඩට දැම්මේ කියලා. අන්න හරි. ඔව් ඇත්තටම මැඩම් මේ ඇත්තටම මැඩම් මේ සිරිල්ව දාලා තියෙන්නේ අදට විතරයි. මොකද අපි අකිලාද හනිමූන් ගිහිල්ලානේ. එහා නැති නිසා තමයි මෙයාව මෙහෙට දාලා තියෙන්නේ. එහෙමද? ඔව් මැඩම්. හැබැයි සිරිල් මෙහෙමයි. ඔයා අද හරියට වැඩ ටික කරලා පෙන්නුවොත් මාව කන්වින්ස් කළොත් චමිදුව අයින් කළා හරි සිරිල්ව දිගටම මෙහෙ තියාගන්නවා. ඒක අපි දෙන්න අතර රහසක්. ඕකේ? ඉතින් මේක අපි දෙන්න අතර රහසක් නම් ඒකයි උඹටත් ඇහෙන්න කිව්වේ. මට විතරනේ ඇහෙන්න ඕන. ඒක එයාගේ මොලේ තරම. ඔයාව ගණන් ගන්න එපා. දැන් එතකොට ඔය මැඩම් විතරද මේ ගෙදර ඉන්නේ? පිස්සුද? ඔය මැඩම්ගේ මහත්තයාත් ඉන්නවා. පොර ඇවිල්ලා හිටපු ඇමති කෙනෙක්. හොර වැඩ කරලා පහුගිය ඡන්දේ නන්න පෝල් වෙන්න පෙරදිලා ඔය ඉන්නේ. අර පෙනාන්දුව බං. පොරද? ඔව් පොර තමයි. හැබැයි ඉතින් මිනිහාගේ උද්දච්ච කමේ නම් කිසිම අඩුවක් නැහැ. ඔබට කියන්නේ දවසක් ඔය ගේට් වරින් පරක් වුණා කියලා සිකියුරිටි කාර්යෝ දෙන්න 3 දෙනෙක්ටම නෙළුවා. මටත් ගැහුවා බං දවසක්. යකෝ දෙන්න එපා කන පුපුරන්න. කොහොම දෙන්නද? මේ ගියේ උගේනේ.
ඕම ඉතියට ඉතින් ඔය මැඩමුත් බය ඕකගේ කටට මා කකුස්සි කටත් තියෙන්නේ ඕකට. එහෙමද? යකෝ හොඳ වෙලාවට මම මේ ගෙදරට මේ එක දවසකට ඩියුටි වැටුනේ. යකෝ මාර බේරිල්ලානේ මම බේරලා තියෙන්නේ. මේ අපට සිරි පොර ඇවිල්ලාද කොහෙද? මං යනවා ගේට්ටුව අරින්න. ඈ? කොහෙද යකෝ ඉන්නේ? දන්නේ නැද්ද මහත් එනකොට ගේට්ටුව අරලා තියන්න ඕනේ කියලා. අනේ සමාවෙන්න මහත්තයා. ඒක තමයි. අද උඹ ඉවරයි ඈ. අද උඹ ඉවරයි. තමස කවුරු කියලාද හිතාගෙන ඉන්නේ? සිකුරුලා ඉන්න ඕනේ සිකුරුලා ලෑල්ලගේ. ඔයද මේ ගාලා කඩාගෙන වගේ යන්නේ? මේ කවුද යකෝ මේ? ඒකනේ මූට මෙච්චර හයිය. තමුන්ල කොච්චර කෑ ගැහුවත් තමුන්ල කවුද කියනකම් මම මෙතනින් අඟලක් එහාට යන්න දෙන්නේ නැහැ. මොකද්ද කියන්නේ යකෝ? එච්චර හයියක් තමුන් දන්නද මං කවුද කියලා? අනුන්ගේ වතු වලට අනවසරෙන් අනුන්ගේ වාහන අරන් පණින එකෙක් කියලා නම් පේනවා. ඊට වඩා දෙයක් නම් දැනෙන්නේ නැහැ. යකෝ මම තමයි මේකේ රජා. මේ පැත්තේ රජා. හිටපු ඇමති ප්‍රනාන්දු. මට මේ පැත්තේ මේ උඹයි. දැන් කිව්වේ මට යන්න දෙනවද නැද්ද? අනේ නිකන් පාලයන් බයි යන්න. හා? එහෙම ඇමති කෙනෙක් නම් මේ ගෙදර රජා නම් සිකියුරිටි කෙනෙක්ට ඔහොම කතා කරයිද? ඈ ඔහොම ළමා තැනී වගේ කතා කරයිද? කිසිම බයක් දැනෙන්නේ නැහනේ. ඔව් ඔහොම හුරතල් වෙනවද බං සිකියුරිටි එක? පිස්සු යකෙක්. එහෙනම් මට උගන්නපා. මට උගන්නපා කොහොමද කතා කරන්න ඕනේ කියලා. මට උගන්නපා. සිකියුරිටිට කතා කරන්න ඕනේදී මට උගන්නපා. සිරාවට ඔව් දැන් උඹනේ කිව්වේ සිකියුරිටිට කතා කරන්න ඕනේ විදියක් තියෙනවා කියලා. මට උගන්නපා. දැන් මම මේ ඉන්නවනේ. මට උගන්නපා. කියලා දීපන්. අයියෝ මං එහෙම ඇමති කෙනෙක් නම් වාහනෙන් බැස්සා තමන්ගේ වාහනේ තමන්ගේ වත්තේදී අත තියලා නවත්තපු සිකියුරිටිව මෙහෙම අරගෙන බෙල්ලෙන් අල්ලගත්තා. වල් බල්ලා තෝ මගෙන්ම පඩියලා මගේ වාහනේ මගේ වත්තේ නවත්තනව නේද? අනට ගලපන් වල් බල්ලා තෝ ජනගනි තෝ කවුද කියලා ජනගනි ගහපන් උඹලා ගහපන් තමන්ගේ ඇමතිට එහෙම කරන්නේ ඈ ගහපන් තෝ බල්ලා ජනගනි හරිද? මට යන්න දෙනවද නැද්ද? කියපන් යන්න දෙනවද නැද්ද? කියපන් හරි තේරුණා මට කරන්න ඕනේ දිය තේරුණා හිතපන් උඹ හොඳ වැඩක් කරන්න බලතර මෙහෙට අඩෝ තෝ බල්ලා තෝ මගේම සල්ලි වලින් පඩි අරගෙන තෝ මට හරස් වෙන්නේ නේද? මට යන්න දෙනවද නැද්ද? කියපන් මට යන්න දෙනවද නැද්ද? යන්න ඇමතුමා යන්න නෑ ඇමතුමා යන්න මට මෙහෙම ගට්ට එකක් තියෙනවා කියලා අනිවාර්යෙන් මේක ඇමතුමා ගෙදර ඇමතුමා යන්න මල්ලි ඔක් ගන්න වාහනේ ඒ කියන්නේ තමුසේ මට දැන් යන්න දෙනවද? ඔව් ඇමතිතුමා යන්න ඇමතුමාගෙන මේ වත්ත මෙන්න මුන් තමයි ඔක්කොම කරේ කිව්වෙවත් නෑ නිකන් ඇමතුමා යන්න සිරිල් kata ya kan security civil සිරිල් මොකක්ද අර ඇමතිතුමාට කළේ? මොකක්ද මගේ මහත්තයාට කළේ? අනේ මැඩම් මේ මම නියම වැඩේ කළේ ඕනේ සිරිල් දිගටම මෙහෙ ඉන්න. ඒ සිරිල් දිගටම ඉන්නේ කිව්වා. අකිලේ කවුරු